ගුඩ් ඉවිනිං කියන්න හරිද දැන් හවස වෙලාව. ඉතින් තාත් අලුත් දවසක් ඩේ ව්ලොග් එකක්වත් මොකද මේක නැල් තියෙන්නේ. ඔයාලට පොඩි දෙයක් කියන්න ආවා. මං ඊයේ වීඩියෝ දැම්මා. ඒ වීඩියෝ එකට ඊයේ කියන්නේ මම ඊයේ තමයි වීඩියෝ එක රෙකෝඩ් කරේ. ඔයාලට පේනවා ඉතින් අදුම වෙනස් හරිද. ඊයේ තමයි වීඩියෝ එක රෙකෝඩ් කරේ. රෙකෝඩ් කරලා වීඩියෝ එක ඊයේ බෑ එඩිට් කරලා දැම්මා ඊයේ බෑ. හැබැයි අප්ලෝඩ් වෙලා තියෙන්නේ අද ඒක දැක්කෙත් මම මේ දැන් මං වීඩියෝ ගැන එච්චර මේකක් දැක්කුවේ නෑ. මං හිතුවා වීඩියෝ අප්ලෝඩ් වෙලා ඇති කියලා. මට ගියේ බලන්න වෙලාව තිබෙනවා. මට මං කිව්වා පොඩි ගමනක් යනවා කියලා ගියපු ඉන්නේ. මට බලා ගන්න බැරි වුණා. ඉතින් ඒකෙන් ඉන්න මේ පොඩි සීන් එකක් වුණා. ඉතින් මට තවත් දෙයක් කියන්න ආවේ. ඔයාලා මං ගිය වීඩියෝ එකේදී කිව්වා අද තාන් දානවා කියලා අපේ පැල ටික. ඉතින් තාන් දාන්න බැරි වුණා. ඇත්තටම දැක්කම තිබ්බා. අපි ඒ ගමන ගිහලා බීම බිව්වා අයිස්ක්‍රීම් කෑවා. අයිස්ක්‍රීම් කෝන් 3කුයි අර ලොකු කප් එකකින් භාගයකුයි කෑවා. බීම බෝතල් දෙකකුත් බිව්වා. කොහමද ඒකෙන් හින්දා වෙන්නේ නැති ඔළුව රිදුනා. ඔළුව රිදගෙන ඇඟට බැරි වෙලා ඔළුව රිදුනා. ඒකින්ද අද තාන් දාන්න බැරි නෝ උදේ කියන්නේ උදේ නැගිටලා කොහමද තේ ටික බොද්දි තමයි දැනෙන්නේ ඔළුව කැක්කම මෙහෙම තියනවා කියලා. ඒකින්ද ඉතින් බැරුණා බුරු නෙමෙයි කියන්නේ කටහඬක් වෙනස් වෙලා ඇති. ඒකින්ද අද තාන් දාන්න බැරුණා. මේ තුවාල වෙලා තියෙන්නේ මේක හොඳට මේක කරගන්න ඕන. ඉතින් ඕක තමයි හේතුව. ඕක කියන්නේ නැත්නම් ඔයාලා බොරු කියලා හිතයි. අපි තවන් දාන්න ගෙනාව ඔක්කොම තියෙනවා ගේ ඇතුලේ. අපච්චි ගෙනත් දුන්නා. ඒ ටික තියෙනවා ගේ ඇතුලේ. එහෙට දාන්න ඕනේ. ඒ කියන්නේ මේ දැම්මෙත් නෑනේ. ඒක නේද දාන්න බැරි නම් අතන පුතට දැන් හවස වලට පෙන්නන්න වීව් එක හරිද? හවස හරිද ඇත්තටම. හවස උදේ මට දාන්න බැරි වුණා. ඉතින් වීඩියෝ එකක් අප්ලෝඩ් වෙලා තියෙන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි ඔයාලා වීඩියෝ එක වැටෙද්දි නෙමෙයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි විනාඩි 2කට කලින් විනාඩියක් යන්නේ නැහැ 22ක් ගියා views වැඩි ලයික් අඩුයි සබ්ස්ක්‍රයිබ් අඩුයි හරිද උන්නක තමයි ප්‍රශ්නේ. මම දැන් හවස් කියන්නේ දැන් මම මේ ඇඟ හොදගත්තා. මේ ඔලු කැක්කම් කියලා බැලුවේ නෑ. ඇඟ හොදගත්තා. ඊට පස්සේ දැන් ටිකක් අඩුයි. ටිකක් අඩුයි කියන්නේ ඔව් ටිකක් අඩුයි ප්‍රමාණයෙන් අඩුයි. 70ක් වගේ අඩු වෙලා තියෙන්නේ. ඒතර 30 නම් තාම තියෙනවා. මේ 30ත් යවා ගන්න ඕනේ හිට වෙද්දි. කියන්න බලන්නේ මම හවුස්වල ඇඟ හොදද්දී ඇඟ හොදන්න කලින් වතුරයක් ගිහලා දැම්ම. ඔයාලා මතක ඇති වීඩියෝ එක දැම්ම. channel එකේ ගිහින් වීඩියෝ බලන්න. වීඩියෝ එකේ තිබ්බ පෝච්චියේ පස් ටික ඔක්කොම ටික හයි වෙලා තිබ්බේ. නිකන් ෆ්‍රිජ් එකේ ගිහලා ගත්තා වගේ. කූල් නේ හරිද හයි වෙලා තිබ්බේ. ඒ දෙකට මේවා වෙන්න මම වතුර බාල්දියක් ගෙනල්ලා දැම්මා. අපේ කොටුවට නෙමෙයි එන්නේ පෝච්චියට දැන් නම් අර පස් මෙයාලා තියෙන්නේ මේවලා කියන්නේ අර අපිට දැන් හිටවන්න පුළුවන් අවුලක් නෑ. මේ හිටවන්න තමයි තියෙන්නේ ටික. ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු ඉතින් කොහොමද හවස ඉවිත් කියලා. හවස තමයි හවස ඉවිල්ලා පේනවා. අර දතනින් අපේ ගබඩාව තියෙනවා. ඒ ගබඩාව වල ගබඩාව දෙල් පස්සේ දවසක පෙන්නන්න. ගබඩාවේ තීන්ත ගාලා තිබ්බේ ඒකයි වෙනස් කරලා දුවන්නේ වල. එහෙන් ගබඩාව තියෙනවා. අර හින් ගෙදර තියෙනවා. ගෙදර නම් මෙතන වෙන්නේ ඉතින්. එනම් අපි ගිහිල්ලා අපි තාන් දාපු ටිකයි අපේ පැල බලමු. පැල නෙමෙයි කොටුව බලමු. පැල ගාවම තමයි කොටුවක් තියෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා ඉතින් අපේ කොටුව බලමු. හවස විවේක බලමු ඉතින්. ගිහිල්ලා බලමු ඉතින් හවස විවේක මොකද කියලා. එහෙනම් එතන ගිහිල්ලා හම්බෙමු. හරිද? ඔයාලා මම කලින් වීඩියෝ එකේ කිව්වා අප්පච්චි මයි කොටුවක් හදුවා කියලා. අන්නේ කොටුව දෙන්නන්නේ. මේ තියෙන්නේ උන්න උඩ තමයි මේ හදුවා කිව්වේ. මේක සාලි වලින් මට කරලා තිබ්බේ. ඒක ඊට පස්සේ උඩ පැනලා මේව කර කොටුව ඇතුළට යන්න පුළුවන්. හරිද? මේ තියෙන මන්නක අඩු මේ හොඳට සරුවට හැදිලා තියෙන උඩටම තියෙන හරිද? ඔයාලට පෙන්නන්න මේ එන්න උඩට තියෙනවා. පාර එනුසය හරිද? එනුසට හදලා තියෙන්නේ. මොකදකින් තමයි අපි මන්නක්ක කොල ගන්නෙ. කලින් මේක හදන්න කලින් මේ කඩෙන්නේ මන්නක්ක කොල ගත්තේ. දැන් ඉතින් අපි ගෙදරින් මන්නක්ක කොල ගන්නවා. ඉතින් ගේ වගේම තමයි රාග් ගහක් හදුවා. පොඩි ගහක් එනවා. මේ අර එන්නේ. මෙතන මච් ගහක් තියෙනවා. ඕන්නේ මං හැදුවේ. කලුකම් මේ ගහක් හදුවා. දැකලා තියෙන කට්ටිය දන්න කට්ටිය දන්න ඒ කලුව කම්බේරිය අර ගහක් කියලා හරිද? කොලේ දැක්කම හොදර ගන්න පුළුවන් නම් ඔයත් වලට එකට
මම එතනින් ඒක හිටුවා. ඒක හිටවලා හිටෙව්ව නම් මේ අද ඊයේ නෙමෙයි. ඒක හිටවලා දැන් මාස දෙකක් වගේ වෙනවා. හරි එහෙනම් දැන් අපි එතන ගිහිල්ලා හම්බෙමු. ඔයාලා දකින්න ඇති අපේ තමානි දැන් ඇති මාතුරු දාලා තිබ්බවල දකින්න ඇති. ඉතින් කොහොම තමයි තිබ්බේ. ගිහින් එතන එහෙම තමයි හැදුවේ මම. හැදුවේ කියන්නේ වතු ටික දැම්ම එහෙමයි. හරි මම හිතන්නේ වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ කරන කෙනා වීඩියෝ ඔක්කොත් නෙමෙයි කෙනා පොඩි වීඩියෝ ඔක් වල බොරු කියලා හිතයි කියලා. ඉතින් මම හිතන්නේ වීඩියෝ එක ඉවර කරනවා. channel එක subscribe කරන්න දැන් ධම්ම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා bell icon call කරලා තියන්න. all best කරලා තියන්න. එතකොට අපි වීඩියෝ දැම්මම ඔයාලට උඩින් message එකක් කරනවා මෙහෙම channel එකේ වීඩියෝ දැම්ම කියලා. එතකොට ඔයාලට ඒක ටික් කරපුවම ඔයාලට වීඩියෝ එක ගිහිල්ලා වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් ඉන්න bell icon එක call කරලා තියන්න. එහෙනම් ගිහිල්ලා එන්න. තව තරම් මොනවද හම්බෙමු. හැමෝටම සුබ දවසක්.